එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වා අර වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් ගන්න 82ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 82ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීනි. හොඳ ප්‍රවණතාවය. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පෙන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණයෝ බණ අහන්නේ ආතල් එකට නෙමෙයි. හැදෙන්න එමය. හැදෙන් තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න ඇහුවොත් මම අහන්නේ. දුර්වලයි, අඩුපාඩු බහුලයි, අදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා. දැන් මේ වැඩසටහන බලන උදවියට හිතේ කමෙන්ට් කරයි මම හාමුදුරුවන්ගේ බණ අහලා හැදුනා. හාමුදුරුවෝ කියන දේ බොහොම පැහැදිලි. ඒකේ ලොකු ගැඹුරක් නෑ. ඒක හරි සරලයි. සවනසර මොකද දැනෙන්නේ? එහෙම කියද්දි හිතෙන්නේ. අර ශාසනික වගකීම එදා බුදුහාමුදුරුවෝ පවර ලොකු මිනිස්සු ඕන තරම් අහන ඉඩකඩම් පූජා කරනවා.